රවීන් රොෂෙල් හරිම සංසාරගත මං හිතන්නේ බැඳීමක් හැම තැනම දෙන්න එකට හම්බ වෙනවා. ඉතින් තවත් ලස්සන තැනක ලස්සන නිර්මාණයකින් අද හම්බ වෙලා තියෙනවා. ඉතින් ආයිබෝවන් දෙන්නටම අයිබෝවන්. කල්පනා සිනමා නිර්මාණයත් එක්ක ඉතින් අලුතින් මේ අවුරුදු රිලීස් වුණු රවීන් සහ නෙත්මි කියන සංකලනය ඔන්න අද මේ සිනමා නිර්මාණයෙන් ඔබට දකින්න පුළුවන්. ඉතින් මේ ජෝඩුව නම් ඉතින් අපිට හරි හුරු පුරුදු ජෝඩුවක්නේ. අපි මුලින්ම අහලෙමු මේ සිනමා නිර්මාණය ගැන. මේක අපේ සාරංග අයියාගේ සාරංග මෙන්ඩිස් මහත්මයාගේ පළවෙනිම සිනමාවේ තබපු පියවර. සෑහෙන කාලෙකින් සාරංග අයියා අපිට කියම හිටියේ මල්ලි අපි ෆිල්ම් එකක් කරමු කියලා. ඉතින් මං හිතන්නේ සාරංග අයියාගේ හීනය සැබෑ වුණ දවස තමයි අද. ඉතින් ඒකෙදි අපිව ඒකේ කොටස්කාරයෝ කරගන්න සාරංග අයියා අමතක කරේ නැහැ. සාරංග අයියාම ලියලා එතුමම අධ්‍යක්ෂණය කළා. ඒ වෙනකන් කාලයක් සාරංග අයියා එකතු කරගෙන තිබුණේ අත්දැකීම දැනුම හැමදේම පාවිච්චි කරලා ඉතින් අපි අධ්‍යක්ෂණය කළා ලස්සන නිර්මාණයක් අද වෙද්දි කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ලස්සන විනෝදාත්මක hina වෙවි බලන්න පුළුවන් ආදර කතාවක් අද වෙද්දි තියෙනවා. ඔව් විශේෂම දේ තමයි ඔය දෙන්න අර හුරු පුරුදු නැති රංගන ශිල්පියෝ ශිල්පිනියෝ නෙවෙයිනේ. ඉතින් ඒ නිසාම හරිම පහසුවෙන් දෙන්නට රංගනය දෙන්න පුළුවන්. රවීන් අයියා එක්ක ආයෙ රංගපාන ලැබීම, ඒ වගේම සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම ගැන රොෂෙලාට මොකක්ද කියන්න තියෙන්නේ? ඒක හරි සතුටුයි. මොකද අයියා මගේ යාළුවා. ඉතින් අපි දෙන්න දැන් ටික කාලෙක ඉඳන් දන්නවා. ටිකක් කල්. ඉතින් ඒ අපි දෙන්නක් තිබේ යාළුකම මේ වැඩේ සාර්ථක කරගන්නත් මම හිතන අපිට ඒක ලොකු උදව්වක් වුණා. හැමෝම මහන්සි වෙලා කරපු ලස්සන වැඩක්. ඉතින් අද ඉඳන් ඔන්න ඉතින් ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් දෙන කල්පනා බලන්න. මේ අර දැන් බොලිවුඩ් වල ගත්තොත් එහෙම ශාරුක් කාජල් කියලා කියන්නේ අමතක වෙන්නේ නැති රංගන ශ්‍රේෂ්ඨයේ ඒගොල්ලන් රංගනය අතින් ගත්තාම සිනමාවේ විශිෂ්ට ලව්ලි කපල්ස් නේ. ඉතින් එහෙම බැලුවාම ඔය දෙන්න දවසක ලංකාවේ සිනමාවේ වගේම කලා ශ්‍රේෂ්ඨයේ හැමෝම දන්න කියන නොමැකෙන කපල් එකක් වෙයිද? මෙහෙමයි අපි හැමදාටමත් අපිට ලැබෙන ගරු සත්කාර නම්බුනාම සම්මාන මේ දේවල් බලාගෙන නෙමෙයි අත්තර මම පෞද්ගලිකව වැඩ කරන්නේ. මට ලැබෙන දේ මට පුළුවන් උපරිමයටත් එහා යමක් කරන්න මම උත්සාහ කරනවා. මම දන්න රොෂෙලුත් එහෙම කෙනෙක්. ඉතින් අවසානයේදී මේක අපි වැඩ කළා අපේ ජීවිතවල අවසාන කාලය වෙද්දී අපිව දැනුණායි අපිව දැක්කයි අපේ කලාකෘතීන් රසවින්දයි කියන්නේ මොකක්ද? ඔවුන් අපිව දකින්නේ දැනන්නේ යම්සේද? ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම මම ඔය දෙන්න ගැනම චුට්ටක් පර්සනලි දන්නවා. මම රොෂෙලාකිත් මාව දන්න තුනට මම පොඩ්ඩක් ළඟින් අයව දන්නවා. ඒගොල්ලෝ හැමෝම කිව්ව දෙයක් තමයි චූරි කාලේ ඉඳන් ඉස්කෝලේ හැම කැපී පේන චරිතයක්. හැම තැනකදීම මම හිතන්නේ ප්‍රිෆෙට් කෙනෙක් වෙලා ඉඳලා තිනවා, මීඩියා යුනිට් එකේ ඉඳලා තිනවා. ඒ වගේ ඕගොල්ලෝ පුංචි කාලේ ඉඳන්ම දක්ෂතා පෙන්නලා අද මේ තැනට ඇවිල්ලා තියෙනවා. රංගන ශ්‍රේෂ්ඨය විතරක් නෙවෙයි හැම අතින්ම නිවේදන ශ්‍රේෂ්ඨය ගත්තත්, නර්තන ශ්‍රේෂ්ඨය ගත්තත්, දැන් රවීන් අයියා ගත්තොත් නිවේදනය, ඒ වගේම ගායනය, රංගනය මේ හැමදේම දෙන්නම නිකන් ඕල් රවුන්ඩර්ස්ලා. ඒක හරි අපූර්වයි. මේක කොහොමද ආවේ? මේක මේ ඇත්තටම ජානමය වශයෙන් ආපු දෙයක්ද? ඒක ඇත්තටම කොහොමද ඒකට උත්තර දෙන්නේ කිව්වොත් මම අර කිව්වා වගේ ආසයි අලුත් දේවල් කරන සහභාගීව බාර ගන්න. මට ලැබෙන දේ උපරිමයෙන් අර අයියා කිව්වා වගේ උපරිමයෙන් කරන්න තමයි බලන්නේ. උපරිම සාධනයක් කරන දේ ඇති බලවම එහෙමම පොඩි කාලේ නම් ඒ පුංචි පියවරවල් තියාගෙන ආවා. ඉතින් ඒ පියවරවල් සාර්ථක කරලා අද වෙද්දි මෙතන ඉන්නවා. ඉස්සරහට දෙන්නගේ නිර්මාණ අපිට බලන්න පුළුවන් වේද එකට ඉඳගෙන? මෙහෙමයි නිර්මාණකරු අපි දෙන්නගේ කම්බිනේෂන් එකට අපි දෙන්නගේ රංගන හත් වෙනි මනාලි එනවා. ඔව් අපි දෙන්නගේ රංගනය හරි අපි දෙන්නගේ මොනෑම හෝ කලාදායකත්වයක් එක්ක කරන්න පුළුවන් නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම අපි දෙන්න ඒක බාර ගන්නවා. මොකද අපි දෙන්න අලුත් නැහැ. අපි දෙන්න නිතර මුණ ගැහෙනවා වැඩ කරනවා එකට. ඉතින් බලමු එහෙම ආරාධනාවක් ආවොත් දැනට නම් එහෙම නිර්මාණයක් මේ දවස්වල කෙරීගෙන යනවා 7 වෙනි මනාලි. ළඟදීම අපේ රූපවාහිනිය ඔස්සේ ටීවී දෙරණ ඔස්සේ අපිට ආදරය කරන අයට ඒ කතාව එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් කල්පනා සිනමා නිර්මාණයේ පියවිට පියවිසිය නැති කරපු කල්පනාව මෙතන ඉන්නවා. ඉතින් ඔයගලටත් පුළුවන් ඒ ලස්සන නිර්මාණය ඇවිල්ලා බලන්න. ඉතින් අපි ආදරය කරන යෝලක් ඉතින් රංගනයෙන් දායකත්වය දෙනවා. එන්න කල්පනා ඇවිල්ලා බලලා යන්න.